යාළුවනේ කොහොමද ඉතින් මම හිතනවා සිළුම් දෙනා හොඳින් ඉන්නවා කියලා. අද ඔයගොල්ලන් අපි විශේෂ ගමනක් එක්කන් යන්නේ. අද යන්නේ ක්වීන්ස් ටවුන් වලට. ඔයගොල්ලන්ට පේනවා ඇති යන පාර දිගේ අයිස් කඳු තියෙනවා. අතර මේ අපි යන්නේ සමයක ලබාගෙන යන දෙසැම්බර් මාසේ. යනකොට ඔයගොල්ලන්ට පේනවා ඇති ලස්සන ලෑන්ඩ්ස්කේප් තියෙනවා. දෙපැත්තෙම කඳු තියෙනවා. අතරම ඉන්නකාගිරි සිටි එකේ ඉඳලා කිලෝමීටර් 187ක් විතර දුර යන්න ඕන. පැය දෙකමාරක විතර ගමනක්. ක්වීන්ස් ටවුන් තියෙන්නේ ඉන්නකාගිරි ඉඳලා නෝර්ත් වලට වෙන්න. තියෙන්නේ ලේක් වකටිපුට මුනලා මරලක් ලස්සන ලොකේෂන් එක. දැන් ඔයගලන්ට පේන්නේ ක්වීන්ස් ටවුන් වීදියේක අපි ඇවිදගෙන යන විදිය. අතරම සමයක ලැබු ගමන් හින්දා තාම එච්චර ටුවරිස්ලා ඇවිල්ලා නැහැ. මීට වැඩිය සෙනගක් ඉන්නවා සාමාන්‍යයෙන්. ට්‍රිප් එක ආවේ මගේ සගයෝ ටිකක් එක්ක අපේ යුනිවර්සිටි එකේ. අතර මේක පාසුකම් සපයන්නේ SIT යුනිවර්සිටි එකේ බස් ට්‍රිප් එකෙන්. ඒගොල්ලෝ එක්කන් යනවා අපි ප්ලේසස් ගොඩකට. අපි ඉගෙන ගන්න අතර වාරේ ඕන කෙනෙකුට ජොයින් වෙන්න පුළුවන්. ඒ වගේ ලැබුණ chance එකකින් තමයි මම මේ ට්‍රිප් එක ගියේ. මේ තියෙන්නේ ලේක් සයිඩ් එක ක්වීන්ස් ටවුන් වල මේන් ඇට්‍රැක්ෂන් එක. මේ සමයකේ කට්ටිය ස්ටෝර්ස් දාලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන තියෙනවා බෝට්ස් සර්විස් එකක්. ස්පීඩ් බෝට්ස් තියෙනවා, ජෙට් ස්කි තියෙනවා. ඇඩ්වෙන්චර් කරන කට්ටියට හොඳ තෝතැන්නක්. මෙතන ඉඳලා තව ලොකේෂන් ගොඩකට බෝට් සර්විස් තියෙනවා. ලේක් එක දිගටම ගියාම අපිට වෝටර්ෆෝල්ස් කීපයක් බලා ගන්න පුළුවන්. ඒ වගේ පාසුකම් සපයලා තියෙනවා ක්වීන්ස් ටවුන් වල ඉඳලා. මෙහි තරම ගොඩක් රෙස්ටෝරන්ට් තියෙනවා. මොකද මේක ඇවිල්ලා ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එක. හින්දා හොඳට නිවාඩුවක් ගත කරන කට්ටියට හොඳ ප්ලේස් එකක්. මේ ඉන්නේ අපි පාක් එකේ. ගොඩක් අපිට දකින්න පුළුවන් කුරුල්ලෝ එහෙම ඇවිල්ලා ඉන්නවා. මේ තියෙන්නේ ක්වීන්ස් ටවුන් වල ගාඩන් එක සයිඩ් එකේ තියෙන බීච් එක. ගොඩක් ටුවරිස්ට් හොටෙල් එහෙම ගොඩක් තියෙනවා වටේම. මේ තියෙන්නේ පාක් එක. ක්වීන්ස් ටවුන් වල ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඉස්සරහින් තියෙන කඳු පන්තිය. ඇත්තටම වින්ටර් එකේදී ගොඩක් අයිස් වලින් වැහිලා යනවා. ඒකට වෙනම ලස්සනක් තමයි තියෙන්නේ. ක්වීන්ස් ටවුන් ගැන කතා කළොත් ක්වීන්ස් ටවුන් ඇත්තටම කොස්ට් එක අතින් වැඩි අනිත් සිටි වලට වැඩිය. ඉන්නකාගිල්ල ගොඩක්ම කොස්ට් එක අඩුයි. ඊට පස්සේ ඩනේඩියන් කොස්ට් එක ටිකක් වැඩි. ඊළඟට ක්වීන්ස් ටවුන් තමයි මේ හරිය තියෙන ක්‍රයිස්ට් චර්ච් කලින් තියෙන ගොඩක් ජනප්‍රියම සිටි එකක් තියෙන්නේ. ක්වීන්ස් ටවුන් වල ඇකොමඩේෂන් කොස්ට් එකත් ටිකක් වැඩි. මොකද ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එකක් හින්දා. ඒ වගේම ග්‍රෝසරි අයිටම් ෆුවල් කොස්ට් එක එහෙම බැලුවාම කොස්ට් එක වැඩි. ඒ හින්දා ඔයගොල්ලෝ ට්‍රිප් එකක් ප්ලෑන් කරනවා නම් ඒ ගැන හිතන්න වෙනවා. උනාට ගොඩක් ඇක්ටිවිටීස් තියෙනවා. ඇවිල්ලා එන්ජොයි කරන්න පුළුවන්. ගොඩක් පාසුකම් සපයලා තියෙනවා. ළමා උද්‍යාන තියෙනවා. ක්වීන්ස් ටවුන් වල ඉන්ටරෙස්ටිං දේවල් ගැන කතා කළොත් පර්ක් බර්ගර් එක අමතක කරන්න බෑ. ගොඩක් මිනිස්සු පොලිමේ ඉඳලා බර්ගර් එකක් කනවා. ඇත්තටම මේ නිව්සීලන්ත වල තියෙන හොඳම බර්ගර් කියලා තමයි කියන්නේ. ඒකත් ඔයගොල්ලෝ රස බලන්න අනිවාර්යෙන්. ඊළඟට තියෙනවා මෙහි තියෙන රසම අයිස්ක්‍රීම් එක තමයි ගලාටෝ අයිස්ක්‍රීම් එක. අයිස්ක්‍රීම් වර්ග ගොඩක් තියෙනවා. ඒ අතින් එක තමයි ජනප්‍රියම එක. ඔයගොල්ලෝ අනිවාර්යෙන් රස බලන්න. ඒ බොන කට්ටියට බාස් තියෙනවා. ලෝකල් බියර් රස විඳින්න පුළුවන් හැම වර්ගයකින්ම තියෙනවා. ඒකත් අනිවාර්යෙන් බලන්න ඔයගොල්ලෝ ක්වීන්ස් ටවුන් එනවනම්. ඊට පස්සේ ගොඩක් ෆොටෝ ගන්න කට්ටියට ලොකේෂන්ස් තියෙනවා. ලස්සන මොනියුමන්ට් එහෙම හදලා තියෙනවා.
පාක් සයිඩ් එකෙත් තියෙනවා, සිටි එකෙත් තියෙනවා මෙටින් බෝට් යාඩ් එක. එතන නවතම පන්නේ බෝට්ටු තියෙනවා. ඔයගලන්ට බෝට් සවාරියක වුණත් යන්න පුළුවන්. මේ ලොකේෂන් එක ලස්සන වගේම තමයි ඔයගොල්ලෝ සේෆ්ටි ගැනත් ඔයගොල්ලෝ බලන්න ඕනේ. මම හිතනවා ඔයගොල්ලෝ ඒක ගැන පරිස්සම් වෙයි අනිවාර්යෙන්. ඒ වගේ පරිසරයට හානි වෙන කිසි දෙයක් කරන්න එපා. මොකද නිව්සීලන්ත වල නීතිය තදයි. මිනිස්සු ගොඩක් සත්තු ගැන පරිසරය ගැන ගොඩක් කෑ කරනවා අනිත් රටවලට සාපේක්ෂව. අනිත් ඒ තමයි මෙතන තියෙන ගොඩක් ඇක්ටිවිටීස් වලට වෙනම ඒගොල්ලෝ වෙනම ප්‍රයිවට් කම්පැනි වලින් තමයි කරන්නේ. වෙනම ඒගොල්ලෝ charge කරනවා. ඉතින් ඔයගොල්ලෝ ඒක සැලකිලිමත් වෙන්න, වගේ හොඳට ප්ලෑන් කරලා එන්න, එන්ජොයි කරන්න. ඇත්තටම දවසකින් බෑ කින්ස්ටවුන් කවර් කරන්න. මොකද ගොඩක් ප්ලේසස් තියෙනවා. සමයකට වගේම වින්ටර් එකට මම හිතන්නේ අඩුම වශයෙන් දවස් දෙක තුනක් අතින් බලාගෙන ඉන්න වෙනවා කොන්ස්ටන්ට් සම්පූර්ණයෙන්ම එක්ස්පීරියන්ස් එක ගන්න. ඒ වගේම තමයි මෙහි තියෙනවා ස්කයිලයින් එකක් ලොජ් එකක්. එතනට යන්න තියෙනවා කේබල් කාර් සිස්ටම් එකක් තියෙනවා. එතන අපි කියන්නේ ගොන්ඩෝලා රයිඩ් කියලා. එතන ඒකත් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒ වගේම එතන කන්ද උඩට ගියාම ඇක්ටිවිටීස් තියෙනවා. මවුන්ටන් බයිකින් පුළුවන් ඕගලන්ට. ඒ වගේම සිප් ලයින් එක තියෙනවා. රෙස්ටුරන්ට් තියෙනවා. ඒ වගේම හයිකින් ට්‍රේල් එකක් තියෙනවා හයිකින් කරන කට්ටියට. ඒ වගේ තව ගොඩාක් ඇක්ටිවිටීස් තියෙනවා. ඒකට වෙන වෙනම පැකේජස් තියෙනවා. ඔයගලන්ට එතනට ගියාම බලා ගන්න පුළුවන් කොයි වගේ පැකේජ් එකක්ද ඔයගලන්ට සූට් වෙන්නේ කියලා. ඒක තියෙන්නේ අතනම ක්වින්ස්ටවුන් ටවුන් එක උඩ මවුන්ටන් එකට වෙන්න කියලා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් එතනටත් යන්න. යාළුවනේ ඇත්තටම ওই ටික තමයි අපි ඇත්තටම අපි ගිය ක්වින්ස්ටවුන් ට්‍රිප් එකේදී කවර් කරගන්න පුළුවන් වුණේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. තවත් මම නිව්සීලන්ත විස්තර ගේන්න බලාපොරොත්තු වෙනවා.